වේලාව පාන්දර 1යි කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුව වැඩමුවා මගේ ස්ටුඩියෝ එකට. තෙරුවන් සරණයි හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අතිශය කාර්යබහුලයි. රට වටේම බාරගත් ධර්මදේශනාවලට බොහොම ඕනෑකමින් වඩින අතරේ තමයි මේ ස්ටුඩියෝ එකට ආවේ. සිරස TikTok එකේ වයිරල් යනවා. හාමුදුරුවන්ගේ ලක්ෂ ගාණක් යනවානේ මිලියන ගාණක්. මිලියන ගාණක්. මිලියන 3ක් 4ක් විතර බලනවා. එක පාටම ධර්මය දැන් මිනිසුන්ට යනවා. සෝෂල් මීඩියා හරහා. සෝෂල් මීඩියා. TikTok පටන් ගත්ත ගමන් හාමුදුරනේ මුලින්ම පොඩ්ඩක් නටන එක වැඩි වුණා. නැටිල්ල වැඩි වුණා, පොඩ්ඩක් නරක පැත්තට වැඩි වුණා. හැබැයි දැන් TikTok එකේ අපි ධර්ම කරුණු දකිනවා. ස්වාමීන් වහන්සේලාගේ ධර්ම කරුණු. ලෝකේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ධර්මය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ හරි අපූර්වට දැන් බෙදෙනවා. ස්වාමීන් වහන්සේත් ඒ වගේ ස්වාමීන් වහන්සේ. වයස අවුරුදු 27යි වයස ගියවට කමක් නැද්ද? 27යි. 27යි. අධ්‍යාපනයේ ඒ දේවල් ටික පොඩ්ඩක් හිටියෙන් කියමු අවුද? මුලින්ම ඉස්කෝලේ ගියේ මගේ ගම කත්නෝරුවේ සිද්ධාර්ථ ගල්ගමුවේ විද්‍යාලයට ගමේ ඉස්කෝලේ ගෙදර ගාව ඉඳන් මීටර් 200ක් විතර. ඉස්කෝලේ ගියේ 4 පන්තියට විතරයි. එහෙමයි. ශිෂ්‍යත්ව ලියන්න ඔන්න මෙන්න කියලා තියලා වගේ තමයි 2007 මේ 26 පැවිදි වුණේ. මගේ පිරිවන ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවන නිකවරටියේ තියෙන බොහොම කීර්තිමත් ආයතනයක්. උසස් පෙළ වෙනකන් ඉගෙනගෙන ඉවර වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගියා පේරාදෙණියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සුන්දර මතකයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පශ්චාත් උපාධිය කැලණි විශ්වවිද්‍යාලේ සම්පූර්ණ කරා මේ පහුගිය දවස්වල. දිල්ලි විශ්වවිද්‍යාලේ පාඨමාලාවකට සම්බන්ධ වුණා. ලංකාවට ඇවිල්ලා දැන් මේ ධර්ම ප්‍රචාර කටයුතු බොහොම ඕනෑකමින් වගේම හරි අනුකම්පාවෙන් කරන කටයුත්තක් මම මේ. මොකද බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි අවවාදයේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට අහලත් ඇති මං හිතන්නේ. චරත භික්කවේ චාරිකන්නේ බොහෝ ජනතාවගේ හිතසුව පිණිස. ඒක ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ කියලා. සාන්දෘෂ්ටිකයි. ඒක ඇස්පනා පිට පේන්න තියෙනවා. මිනිස්සු තරුණ ප්‍රජාව සමහරක් තැන්වල මේ සමාජයෙන් තරුණයෝ එක රාමුවකට දැම්මට මොකද තරුණයෝ තරම් මේක වැළඳ ගන්න ඉක්මන් වෙන පිරිසක් තවත් නැහැ. බුද්ධ කාලේ හිටියෙත් නැහැ. එහෙමයි. පස්වග තවුසු කවුද? තරුණයෝ. බෝධිසත්වයෝ තරුණයෝ. ජනපද කල්යාණිව කසාද බැඳපු දවසනේ නන්ද කුමාරයා. දඩබ්බර භද්‍ර යවුණේ තරුණේ. මේක බොහොම ඉක්මනින් තරුණයෝ මේ කාලේ වැළඳ ගන්න කාලයක්. ඒකට ඕන කරන ඒ උත්තේජන කටයුතු ධර්මයෙන් ලබා දෙන එක තමයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම. ඊතුකම ස්වාමීන් වහන්සේ ඉටු කරමින් ඉන්නවා. ඔව්. අතිශය කැපවීම මේ දවස්වල ඉටු කරනවා. රට දංක එක ධර්මයේ දංක එක ස්වාමීන් වහන්සේට. ධර්මය. ඒ මගේ රට මගේ ජාතිය මගේ ආගම කියලා එකක් තියෙන්න හේතුවක් නැහැ. මේ සේරටම උඩින්නේ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. දැන් ඔය කවුරුත් කතා කරනවා නේද? මරුණාම මොකද වෙන්නේ? බුදුදහමේ නිවන් යනවා. කතෝලික දහමේ ස්වර්ගයට යනවා එහෙම නැත්නම් ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස 3කට 3ක් වෙන්න බෑනේ. මොකක් හරි එකක්නේ වෙන්න ඕනනේ. එක ධර්මතාවයක් වෙන්න ඕනේ. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්නත්. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ. ධර්මතාවයක් තියෙනවා. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. එතකොට ඒක ඉපදෙන කෙනෙක් නෙමෙයි තීරණය ගන්නෙ. පැහැදිලිව අම්මයි තාත්තයි තීරණය කරන්නේ. නෑදෑයෝ තීරණය ගන්න. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. ඒක අකමැත්තෙන් වුණත් හැබැයි පෞද්ගලිකව අත්දැක්කා. ජීවිතේ එක අවස්ථාවකදී ඡන්දයකට ඉදිරිපත් වෙලා මට සියල්ල නැති වෙනවා එකපාර. මට
මිනිස්සු ආදරය කරලා එක පාට ඒ ආදරේ නැති වෙනවා. මිනිස්සු මට කරහන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක පාට මම නොසිතූ ආකාරයට හාමුදුරුවෝ මට දරුවෙක් ලැබෙනවා. චන්දිවරණත් එක්ක. ඒ දරුවා දැන් හම්බෙලා සති දෙකක්. අපි දැක්කා. එතකොට ධර්මයත් එක්කම මට හිතෙනවා ඒ කියන්නේ ධර්මය කියන්නේ දැන් නොසිතූ වෙලාවක සිදුවීමක් වෙනවා අපේ ජීවිතේ. දැන් අද අපේ හමුවීම ඒක අත්දකින්නවා. හමුවීම දැන් වෙලාව පාන්දර 1යි. අතිශය හම්බයක්. අද උදේ කතා කරාද අපි හවස හම්බුණා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මයේ කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. කනගාටුවට කාරණයක් තියෙනවා. මිනිස්සු මේක පිළිගන්න කැමති නැහැ. මේ අර කාටත් පොදු ටිකක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි එක අන්තයකට කොටු වෙලාද හාමුදුරනේ අන්තවාදී වෙලාද? පැහැදිලිවම මේ රටට මෙහෙම වෙන්නත් හේතුව මොකද්ද? ඒකමයි. ඒ මනුස්සකම පවා කොහාට හරි හිර කරලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? දැන් අර අනේකාගේ දුක අඳුර ගන්න, වේදනාව බඩගින්න අඳුන ගන්න. ඒව නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ වෙන දේවල් ටිකක් ප්‍රශ්න කරගෙන තියෙනවා. ඔව් ප්‍රධානම ප්‍රශ්න. ප්‍රධානම ප්‍රශ්න ටික. අර ගොල්ලෝ ටික හැමදාම කළුවර කාමරේ කොටු වෙලා තනි වෙලා වගේ දුක් ඉන්නවා ඒකට. හැබැයි බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? අනිත් ආගම්වල ශාස්ත්‍රවරු ඒ නායකයෝ ඔයා පැහැදිලි කරලා ඇති. බුදුහාමුදුරුවෝගෙන් අර උන්වහන්සේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තානේ. එහෙමයි. සියලු සත්වෝට යහපතක් වෙන්න ඕනේ, සෙතක් වෙන්න ඕනේ. ඒක ලේබල් එකක් ගහලා නැහැ. කිසිම තැනක පාට මොකද්ද ආගම මොකද්ද? නෑ එහෙම එකක් නෑ. උන්වහන්සේ බඩගින්න ගැන පැහැදිලි කරේ සබ්බේ සත්තා හරට්ටි දිගානේ. එහෙමයි. සියලු සත්වෝ ආහාරයෙන් යැපෙන. මේ හරි පොඩි දෙයක් මේකේ තියෙන්නේ. මේ එකකවත් ගැඹුරක් තියනවද? මිනිස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහෙ උපදීද කියලා? ඒ උපදින තැනද හදාගන්න ඕනේ, මෙහෙ ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන්. බැරිද? එහෙමයි. මොනවාද මේකේ වෙන්නේ නැත්තේ? ඊළඟ තප්පරේ කියන්න බෑනේ හම්බුනේ. හරිම අවිනිශ්චිතයිනේ. එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕනේ? දැන් සෝෂල් මීඩියා වල යනවා අපි උදේ ඉඳන් රෑ වෙනකන්. අපි යනවා කෙටියෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රෑ වෙනකන් අපි දකින පෝස්ට් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පෝස්ට් 100 දකිද්දී වීඩියෝස්, ෆොටෝස්, ග්‍රැෆික්ස් එහෙම නැත්නම් ඕපදූප වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් දකිද්දී 80%ක් තියෙන්නේ ආවේගය සහ කාමය අවුස්සන විදිහට මේ හැම දෙයක්ම. මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට යොමු වෙන විදිහට. මේකෙන් ගොඩේමක් නැද්ද අපිට හම්බුනේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? එහෙමයි. දැන් කේන්තිය ආපුවාම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? දැන් කේන්තිය මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? එහෙමයි. ඒකට වක් කියනකොට මම එහා. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේක. ඒකට පිටස්තරයෝ සම්බන්ධ කරගන්න නරකයි. දැන් විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවනේ නේ. ගෙදර එනකොට එළියට ගිහිල්ලා අධික කාර්ය බහුල වෙලා එනකොට සමහර විට පැය 2ක් විතර ට්‍රැෆික් එකේ ඉඳලා ඔෆිස් එකේ වැඩ හිර වෙලා ඉඳලා ගෙදර එනකොට මොකක් හරි බිරිඳ කියනවා ගෙදර අවශ්‍යතාවයක්. කලබල වෙලා පොඩ්ඩක් බලපැල්ලා පොඩ්ඩ සමහරක් වෙලාවට දරා ගන්න බැරි වෙලා ඒක පිට කරනවා වචනකින් දෙකකින් තුනකින්. පැහැදිලි. ගහනවා. ඒක ඉතින් එහාට යන්නත් පුළුවන්, ගේ දේවනත් වෙන්නත් පුළුවන්, බඩු මුට්ටු එහාට යන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ගිහලා ගෙදරින් යන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. අත්දැකීමෙන් නෝ කියන්නේ. එතකොට ඒ අර බාහිරින් ආපු ගොඩ නැගුණු කේන්තිය අපි ගෙදරට එනකොට වෙන කෙනෙකුගේ කේන්තියක් ආය අපට එනකොට මේ දෙක ඩක් ගාලා වදිනවනේ. එහෙමයි. පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. සමහර විට ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද? දරුණු හිත් රිදීමකින්. ලංකාවේ බොහෝ පවුල් පසුබිම් වල විවාහය හරි අතෘප්තිමත්. එහෙමයි. හේතුව එක පිරිමියෙක් ඉන්නවද? කාරණා දෙකක් තියෙනවා. එකක් බිරිඳට ස්වාමියා සැකයි.
අනිත් එක ස්වාමියාට බිරිඳ සැකයි. එහෙම නැත්තම් ඔය බේබදුකමක් හැබැයි කමක් මොකක් හරි මොක්කට හරි අර ඇත අනියම් දෙයක්. තාවකාලික සැපයක් වෙනුවෙන් මිනිස්සු සදාකාලික දුකකට අතවනන්ඩ හදනවන්නේ සමහරක් වෙලාවට. අනියම කියලා කියන්නේ ඒකට. ගිනියමක්ම තමයි ඒක. ඒ කාරණා මත තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට වළක්වා ගත යුතුමයි. පැහැදිලිව. වළක්වා නොගත්තොත් එහෙම මැරණකම්ම ඉන්නේ කොහෙද මිනිස්සු? ගෙදරනේ. මැරණකම්ම ඉන්න කියන්නේ ගෙදර මාලිගාවක් කරගන්න ඕන කියලා. අර අහලා තියෙනවද පවුල් පන්සල් වාගේ තියෙන්න ඕනේ. තියෙන්න ඕන කියලා. ඒතකොට එතරම් ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ගෙදරට යන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ. එහෙමයි. දැන් කේන්ති යන්නේ. මම ඔයාගෙන් කෙලින්ම අහන්නේ හොඳේ. ගෙදර ඉන්නකොටද ඇවිස්සෙන්න කේන්ති යන්නේ යාළුවොත් එක්ක ඉන්නකොටද? අඩු වැඩි වශයෙන් හැම අවස්ථාවකදීම කේන්ති යනවා හමුදුරේ. අඩු වැඩි වශයෙන්. එහෙමයි. මේ සමාජ බහුතරයක් ගත්තහම මිනිස්සුන්ගේ හැඟීම් කැත නැතුව පිට කරන තැනක් තමයි ගෙදර. කවුරුත් මොකුත් කියන්න කෙනෙක් නැහැ. මාව ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා හිතලා අපි ගෙදරදී විවෘත වෙනවා හමුදුරේ. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? වැඩිපුරම ගෙදරදී. තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරම අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලයකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවා හොඳේ. අර මතකද අරනායක සාමසර කන්ද නාය ගියා. 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ මේ අහන උදවියට. මේ දෙන පණිවිඩේ තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. එහෙමයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහුවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවත් ඉන්නවා ඒකේ බිරිඳත් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තත් තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අතර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහරක්. පැහැදිලි අතර හම්බුන ගමන් නැති වෙනවා. අතට හම්බෙනකම් පෙරම් පුරනවා. අතර හම්බුන ගමන් නැති වෙනවා. වෙන්න පුළුවන්. සමහරකට අපිට අතර හම්බෙන්න ඔන්න මෙන්න තියලා නැති වෙනවා. අපේ දේවල් නැති වෙනවා. අත්දැකීම් අපිට අතර හම්බෙන වෙලාවට අපි හිතන්නේ නැහැ. වෙන කෙනෙක් ඒක ලබා. වෙන කෙනෙක් ඒක ගන්නවා. ඔය වගේ දේවල් වෙනවා අපේ ජීවිතේ. ඕන තරම් අවිනිශ්චිතයි හම්බුනේ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. එහෙමයි. ලබන මාසේ පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕනේ. එහෙම කියනවා මිනිස්සු. එහෙමයි. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්න ඕනේ. දෙන්නේ කොයි වෙලාවෙද මේ කරන්න පුළුවන් දේ දැන් කරන්න ඕනේ. එහෙමයි. අර විදාගම හාමුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකයක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන්නේ පහුගිය දවස්වල බොහොම ප්‍රසිද්ධ කාරණයක්. කොහේ රටකම රට මතක නැහැ. මිනිස්සු 25ක් 30ක් එක යනවනේ. බැලුන ගිනි ගන්නවා. මිනිස්සු එතනම මැරෙනවා. පිච්චිලා මැරෙනවා සමහරු පැනලා මැරෙනවා. පල්ලෙහා ඉඳන් කී දෙනෙක් බලන් හිටියද? එක්ක දුව, එක්ක පුතා. ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න. යට ඉඳන් බලාගෙන ඉන්නවා මිනිස්සු. අපි බලාගෙන ඉන්නකොට එතකොට පැන්නත් මැරෙනවා හාමුදුරුවෝ හිටියත් මැරෙනවා. මාරේ ළඟටම වෙලා. තව වීඩියෝස් දැක්කම Facebook එකේ තියෙනවා ළඟට මේ බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සෙක් කොහෙවත් ඉන්නේ. වෙන පැත්තකින් ඇවිල්ලා හප්පනවා. අර කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? දැක්කද අර අලහබාද් වලින් ලොකු සතුරකින් ඉන්න වෙලාවක
ලොකු ජයග්‍රහණයක් ලැබලා ඉන්න වෙලාවක අතිශෝක්තියෙන් තමන් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න වෙලාවක අදිමාන්නෙන් ඉන්න වෙලාවක ශනිකින් නැති වෙන්නත් පුළුවන් නේ. පුට්ටස්ස ලෝක ධම්මේහිනේ චිත්තං යස්සන කම්පති මේ ඉගෙන ගන්න ඕන එකක් මේක. එතකොට අපි කොහොමද ජීවත් වෙන්න ඕන? අකම්පිතව ජීවත් වෙන්න ඕන. මිනිස්සු ඉගෙන ගන්න ඕන පුරුදු වෙන්න ඕන. දැන් ඔය ප්‍රශංසාව කියන එක ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. එහෙමයි. ජීවිත අත්දැකීම් ඕන තරම් ඇති මං හිතන්නේ. එහෙමයි. මිනිස්සු අර අපේ ලොකු හාමුදුරුවෝ අපිට උගන්වන එකක් තමයි උන්වහන්සේලා මතක තියාගන්න ඕනේ වඳින අත් දෙකෙන්ම නෙමෙයිද මිනිස්සු බෙල්ල මිරිකන්නේ. වඳින අත් දෙකෙන්ම. අර කියනවනේ පූජාසනේ ඔබ හින්දුවා ඔබට පුදන මේ ලෝකයමයි නේ. එහෙමයි. ඒව හරි මේ කැට තියලා කියන්න පුළුවන් ඒවා හොඳයි. ඒ කියන්නේ මේක මේ රිපීට් වෙලා තියෙනවා. වසර ගාණක් අවුරුදු ගාණක් මේ 2000 ගාණක ඉතිහාසයේ මේ දේම වෙලා තියෙනවා. ඒකයි මේ මිනිස්සු කියන්නේ අත්දැකීමෙන් ඔබට වඳින කට්ටියම ඔබට හැබැයි ඒක තේරුම් ගන්නවද? ඔය අරිය පරිේෂණ සූත්‍රයේ බුදුහාරෝ කියන ද්වේ මේ භික්කවේ පරිේෂණ අරියාච පරිේෂණ ඇහෙනවා අනාර්යාච පරිේෂණාති. දැන් මේක උන්වහන්සේ කියනවා මේ හැම වෙලේම ඇහෙනවා. උදේට ටීවී දැම්මත් හවසට රේඩියෝ දැම්මත් හැමතැනම ඇහෙනවා. දකින්න. දැන් ඔය ජරාවට ව්‍යාධියට පත් වෙනවා කියන එක ඇහෙනවා දකින්නවා කියන හින්දා මම මේ කියන්නේ. අපි මේ ඇහි වදිනවනේ ලෙඩ ඕන තරම් පේනවනේ අපිට. කවදාවත් හිතලා තියෙනවද මට මේක වෙයිද කියලා? ඕන තරම් දඩබ්බර සල්ලිකාරයෝ. දැන් කොවිඩ් කාලේ තුල නැති වුණාද? හොඳ සහායකයෝ, දේශපාලකයෝ, ලොකු ආයතනවල ප්‍රධානීන්, රටවල් හොල්ලපු මිනිස්සු, මැති ඇමතිවරු, ලෝකේ හොල්ලපු මිනිස්සු කොවිඩ් හැදිලා මැරුණා. සමහර විට අපේ කොළඹ පේමන්ට් එක හිටපු අම්මලාට තාත්තලාට තිබ්බේ විසිකලා තිබ්බ දාගත්ත මාස්ක් එකක් විතරයි නැද්ද? එහෙමයි. කෑවේ එදත් කෑවේ අල කරුවරි දීපු එක. ෂුවර් නෑ කොවිඩ් තියෙන මිනිස්සුෙක් සෞඛ්‍ය ආරක්ෂිත බවක් එතන තිබ්බේ නෑ. මතකයි අද වගේ. කර්මය දැඩි වුණාම පිළිගත්තත් නොපිළිගත්තත් බීජ ගොඩවල් වල මිනිස්සු ජීවත් වුණා. අදත් ඒ මිනිස්සු ජීවත් වෙනවා. සුර සැප විඳ මිනිස්සු, පෞද්ගලික රෝහල වල මිනිස්සු දැන් ඔය ගියා. ඉල්ලගන්න ජනතාව ඉන්නවනේ අපේ අම්මලා තාත්තලා. ඒ පොඩි ළමයි දැන් යම් බලන්න පිටකොටුවට සරෙප්පු තියනවා. තාමත් එහෙමයි. ඉන්නව ඉඳගෙන නිදාගෙන. පේමන්ට් එකේ නේද? අර මිනිස්සු කියනකොට අර හුරු වෙච්ච විදිය කියලා. නෑ ඊට වඩා එහා ගියේ. ඊට වඩා එහා ගියපු දෙයක් ඒ වගේ තියෙනවා. ඒ ළමයි හම්බෙන්න වියෝජිලා channel කරන්නේ නැහැ මම හිතන්නේ. එහෙමයි. නේ දැන් ඔය කලින් ඇඳුම් අඳින්න ඇඳුම් ප්ලෑන් කරන්න අම්මට සැප සතුට දෙන්න හොඳ කාමරයක් අරන් දෙන්න ඩිලීවරි කරන්න බබාලගේ ෆොටෝ ගහනවා නේද ළමයා සීස කරන්න නෑ මොනවාද ඒ කලින් අවශ්‍ය පහසුකම් ටික කිසිම දෙයක් නෑ. ලක්ෂ 15ක 20ක විතර වියදම ඒ දේවල් නෑ කිසිම දෙයක්. සමහර විට අපේ දරුවන්ට වඩා ඒ දරුවෝ සෞඛ්‍ය ආරක්ෂිතයි. ඕන දෙයකට ඔරොත්තු දෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතයි නෙමෙයි ඔරොත්තු දෙනවා. කොටුවෙත් ඉන්නවා, ගෝල් ෆේස් එකෙත් ඉන්නවා, ආයෙ ගිහින් එතන නානවා, ගඟේ නානවා, ආයෙ ගොඩ එනවා, අවුවට වේලනවා, ආයෙ පයින්නවා, ආයෙත් කනවා දෙපාරක් හිතන්න. සතුටින් hina වෙලා ඉන්නවා. ඔව්. දැන් මෙහෙමයි කියලා මං කියන්නේ මේ ගෙවල් වලින් ළමයි ගිහිල්ලා බහැලා පාර දෙන ඒවා කරන්න කියලා එහෙම අදහසක් නෙමෙයි මෙතනින් මේ එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. එහෙමයි. මිනිස්සු අර ආර්ය සහ පරිසරය අතිශය වැදගත් දරුවෙක් නඩත්තු වෙන්නනේ සමාජිද්ද කියනවනේ ආර්ය සහ පරිසරය තමයි බොහොම බලපාන්නේ කියලා. එතකොට මේක දිගින් දිගට නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. මිනිස්සු තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මිනිස්සු කොහකයිද හාමුදුරනේ මිනිස්සු දරුණුයිද හාමුදුරනේ පව් කරන්න සෝෂල් මීඩියා වලට ඇවිල්ලා. දැන් අපි දකිනවා දැන් සෝෂල් මීඩියා මෙහෙම උඩ පල්ලෙහාට ගියොත් රියැක්ෂන් වලින් දැන් පව්පින් බලන්නේ. හාට් එක, හහා එක. දැන් හාමුදුරුවෝ සෝෂල් මීඩියා වලින්ම දැන් තාරුණ්‍ය නියෝජනය කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්න මං. එතන පව්පින් තියනවාද හාමුදුරනේ? කියන්නේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ ඒ කියන්නේ කුණු හරප 3-4ක් ලොකු කුණු හරප ලියපු වැලක් ලොකු වැලක් කුණු හරප වැලක් සමහරක් හිට.
එම නැත්තං කාට හරි ආස කිරීම ඒ දේවල් වලට පව්පින් දැන් ඊට පස්සේ ඒවට රියැක්ෂන් කරනවා කට්ටිය ඒව පව්පින් තියනවද ඔය ධම්මපදේ අහලා ගාථාවල පළවෙනිම ගාථාවේ තියෙන මනෝ පුබ්බංගමා ධම්ම හැම එකකටම මූලික වෙන්නේ මොකක්ද හිත සූත්‍රයක් තියෙනවා අබේරාජ කුමාර සූත්‍රය කියලා මේක හරි අපූර්වයි හොඳ බුදුහාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වෙලා අබේරාජ දැන් ඔය වගේ ඉඳගෙන ඉන්න පොඩි එක උකුලේ ඔය නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රූරයෙක් හිටියනේ මිනිස්සයාගේ ගෝලයෙක් අබේරාජ අබේරාජ බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා බුදුහාමුදුරුව අර පටිපුච්ච ව්‍යාකරණ ක්‍රමයේ යටතේ අබේරාජගෙන් ආපහු අහනවා අබේරාජ පොඩි එකා ඔය උකුලේ ඉන්නවනේ පොඩි එකාගේ කටේ කැබිලිති කටුවක් තියෙනවා අහනවා අබේරාජ ඕක හිර වෙලා තිබ්බොත් මොකද කරන්නේ කියලා අබේරාජ කොහොමද උත්තර දෙන්නේ බුදුහාමුදුරුවනේ ඇදලා ගන්නවා බුදුහාමුදුරුවෝ මොකටද ඇදලා ගන්නෙ පොඩි එකා බේර ගන්න ඕනේ පැහැදිලිද මං කියන එක එහෙමයි බුදුහාමුදුරුවෝ අදිනකොට ලේනවනේ කෑ ගහනවනේ රිදෙනවනේ ඔව් ඒත් බුදුහාමුදුරුවනේ පොඩි එකා බේර ගන්න ඕනේ අබේරාජගේ සිතුවිල්ල මොකද්ද කැබිලිති කඩුව ඇදලා ගන්න ඇයි පොඩි එකා බේර ගන්න දැන් පැහැදිලි ඇති මිනිස්සුන්ට මං කියන එක වේදනයි පොඩ්ඩක් තුවාලයි පොඩ්ඩක් සිතුවිල්ල මරන්න නෙමේ බේර ගන්න උන්වහන්සේ උගන්වනවනේ චේතනාවමයි කර්මය වෙන්නේ කියලා මිනිස්සුන්ගේ සිතුවිල්ලේ තියෙන කළු සුදු මට්ටමේ අඩු වැඩිය අනුව තමයි කරන ක්‍රියාවේ ප්‍රතිඵල යහපත්ද අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. කෙලෙහිගුණ දන්නේ ජාතිය දහමුදුනේ. ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්නේ මිනිස්සු කෙලෙහිගුණ දන්නේ නැද්ද? ලංකාව ගැන කතා කරමු. එහෙමයි. අපි දන්න එකනේ. කෙලෙහිගුණ සලකනවා කියන එක නූතනයේ තුල දකින්නේ එක නොකල යුත්තක් හැටියට. මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරින්න. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් ඇති ඕන තරම් හොඳයි. එහෙමයි. වැඩිපුරම විඳවලා තියෙන්නේ. පසුතැවිලි වෙලා තියෙන්නේ. උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? උදව් කරපු මිනිස්සු හින්දා. අපි වැඩිපුරම උදව් කරන්නේ වැඩිපුරම ආදරය කෙනාට. වැඩිපුරම රිද්දන්නෙත් වැඩිපුරම උදව් කරපු වැඩිපුරම ආදරය කරපු අපේ ආදරණීයෝ. කොහෙද කරන්නේ ආවුදුනේ? එයාත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. පවුලට හම්බෙන්නෙත් එයාලා. කෙලෙහි ගුණයක් තියෙන. හැබැයි බුදුහාමුදුරුවෝ අර හිත්පිට නැති බෝධියටනේ. එහෙමයි. බුදු වෙලා පළවෙනි සතියේ බෞද්ධ සාහිත්‍යයේ උගන්වනවා අනිමිස ලෝචන පූජාව. උන්වහන්සේ අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙනතුරු කාගෙත් රැවටිල්ල කියලා දෙයක් තියෙනවා නේ හැමෝටම. ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්තියන් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්න. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකින්නවද? කිසිසේත්ම නැහැනේ. නෑ. මගේ එකා කියලානේ කියන්නේ. මගේ එකා කියලානේ කියන්නේ. ඒක ෂේප් හදාගමු කියලා කියන්නේ. ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිවම. දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? නෑ. කිසිසේත් නෑ. දැන් උදාහරණයක් මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා.
අපි යනකොට පාරේ තරුණයෝ දැක්කහම කියනවනේ මේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා තව වචනයක් තියෙනවා. භයානක වචනයක්. තොල් දෙක දිහා බැලලා ඇස් දෙක දිහා බැලලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම බෑ. ඒ ළමයට ඇහුනොත් ඒක ඒ ළමයාව කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුරට. කොල්ලේ බීඩිය සිගරට් ඇබ්බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේකා කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදි වලටද අපි කේන්ති ගන්නෙ අනුන් කරන වැරදි වලටද? අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාකවත් කේන්ති ගන්නේ නැහැ. මොකටද අපි ඒව අමතක කරලා දානවා හැමෝටම. ඒව අපි නොඋන ගන්නට ඉන්නවා හැමෝටම. මොකටද අනුන් කරන ඒවට අපි කේන්ති ගන්නෙ? එහෙමයි. කාගේ ආධ්‍යාත්මයේද පිරිහෙන්නේ? මහ දෙයක් ඕනේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිටට තැනක ආමුදුර. තැනක මිනිස්සු වැඩිපුරම ගරහන්නේ මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්න. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන් අනුන්ගේ කුණුවලට නෙමෙයිද? කෙලේ ගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මිනිස්සයාට කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මිනිස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවනේ. කෙලෙහි ගුණ සැලකුවා හෝ නොසලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතර හන්දි වළංගු තියෙනකොට නම් ඇති වෙන එකක් නෑ. අපිට බලපුලුවන්කාරකම තියෙනකොට ඇති වෙන එකකුත් නෑ. සල්ලි මිල මුදල් තියෙනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නෑ. එහෙමයි. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුනහම, ඔත්පොළ වුනහම, නැති වෙච්ච දවසට. කවුරුත් නැති වෙච්ච දවසට, මට මම විතරයි කියලා දැනෙන දවසට. අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝ නැත්ති. අපිට අපිවත් නෑ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. හොඳටම පරක්කුයි. හොඳම දේ තමයි දැම්ම පටන් ගන්න ඕනේ ඊට කලින්. දැම්ම පටන් ගන්න. දැනුත් ප්‍රමාදයි. ගොඩක් ප්‍රමාදයි. දැන් පටන් ගන්න ඕන. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන මේ යට කරගෙන එහෙම අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ. සමහර මිනිස්සු වචනකින් හරි අපිට උදව් කරලා තියෙනවා. අපි පුරුදු වෙන්න ඕන මොකක්? අපේ තියෙන සත්පුරුෂකමට හානියක් නොකරන්න. එහෙමයි. දැන් ඔබතුමාගේ මොකක් හරි තියෙනවනේ සත්පුරුෂකමක්නේ. දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මට කිව්වනේ හාමුදුරුවනේ අපි වැඩසටහන් ටිකක් කරමුනේ. ඒක බොහොම අර අනේකට උදව් කරන ගතිය. එහෙමයි. ඔය බෝධිසත්ව ගුණ හොඳේ. එහෙමයි. ඕක සේරටම පිහිටන්නේ නේ. එහෙමයි. ඒක ඔබතුමාගේ තියෙන සත්පුරුෂකම. ඔබතුමා මට එහෙම උදව්වක් කරාට පස්සේ මං ඒකට උත්තර දෙන්නේ කොහොමද? ඒක හොඳ විදිහටද නරක විදිහටද කියන එක ඒක මම ගාව තියෙන්න ඕන එක. මම හැම තැනම කියන කාරණයක් තමයි මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා මොකද්ද දෙන්නේ? සත්පුරුෂකම. දැන් මං කියන මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා කිය. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා, කැතකම තියෙන මනුස්සයා කැතකම දෙනවනේ. එහෙමයි. අර වෛර කරන්නේ අපි බෙදාගන්නේ අපි සතුදේ. සතුදේ. එහෙමයි. දැන් කෙලෙහි ගුණ සලකනවා කියනකොට හොඳ උත්තරයක් තමයි ඒක. උදව් කරන මනුස්සයා උදව් කරේ සත්පුරුෂකම තිබ්බ හින්දානේ. අපිට පුළුවන් ද කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙලා ඒ මනුස්සයා ගාව ඒක තිබ්බේ නැත්තම් මොකද කරන්නේ? ඒකේ මනුස්සයාට පුරුදු නැත්තම් මොකද කරන්නේ? අපි බලාපොරොත්තු නොවී ඉන්න ඕනේ. උදව් කරන්න බලාපොරොත්තු වෙන්න. බලාපොරොත්තු නම් එන්න. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ ඕනම දෙයක් දරාගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයිනේ. කිරි දෙන්නේ සත්පුරුෂකමට. ඒ දරුවා කලින් බලාගත්තේ සෙනෙහසට. ඒ විදිහට මිනිස්සුන්ට ජීවිතේ ඇස් දෙකින් ළමයා දකිද්දී ඒ සෙනෙහසත් එක්ක ඒ අම්මා දෙන හැඟීම් ලේ කිරි වෙන්නේ කොහොමද? දැන්
ඔක අම්මලා කරන මේක ඇදිච්චෙන්ද මම මේක කියලා ඉන්නම් ටිකක්. ඕන තරම් මම මේවා කියලා තියෙනවා. එහෙමයි. ඔය දරුවත් හම්බුණු හින්දා මේක හරි වටිනවා හොඳේ. සමාජයට නැතත් මේක ඔබට හරි වටිනවා. අම්මලාට කරන්න පුළුවන් ලොකු හාස්කමක් ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීර ග්‍රන්ථි තියෙනවනේ. දැන් තනපුඩු ඇතුලේ මොනවාද තියෙන්නේ? රතු පාට, සිනිගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. ලස්සන වීඩියෝ එකක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීයයි. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමේද? මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ගලවලා ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක එච්චර දියුණුයි. ඔව්. දැන් තනපුඩුව සැත්තුඩකින් paludu කරොත් එන්නේ කිරිද ලේද? ලේ කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමේද අම්මා? පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. එහෙමයි. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා. අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සුන්ට. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ. ඒ හින්දා අපි කෙලෙහි ගුණ ගැන කතා කර හිටි අම්මලා වගේ වෙන්න. අම්මලාගෙන් ගන්න දෙන්න මොකද බලාපොරොත්තු වෙන්න එපා. පුතාටත් දුවටත් අම්මෙක් ඉන්නවා. පැහැදිලිව අම්මලා වගේ වෙන්න. පුතාට ආයෙත් බිරිඳක් හම්බ වෙනවා. දුවට ආයෙත් ආයෙත් ස්වාමියෙක් හම්බ වෙනවා. එයාලා ජීවිතය අත්විඳිනවා අම්මා කියන චරිතේ කොහේ හරි තැනක. පදවිය, මව පදවිය. උත්තරේ විතරයි හොඳේ. ඒක මට දැන් දැනෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ කියද්දි මගේ හිරිකට පිපෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවන්ගේ ජීවිතේ, හාමුදුරුවන්ගේ සසරේ කොහෙන්ද මේ ජීවිතය කෙලවර වෙන්නේ? එකම අරමුණක් තියෙනවා. දැන් පළවෙනි පාරට මම මේක මාධ්‍යයකට කියන්නේ. මම දැන් ධර්මදේශනා බාර අරගෙන තියෙනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම්. එහෙමයි. එක දවසකවත් හිදසක් නැතුව. මෙච්චර කැපවීමක් කරන්නේ ඇයි? මොන වාසිය වෙනුවෙන්ද? හොද්දටම දන්නවා. මෙහෙම කියනකොට සමහරු හිතයි සල්ලි ගන්නවා කියලා. ජීවිතේ කවදාවත් සල්ලි අරන් බනවල එක කෝල් එකයි හාමුදුරන් දුන්නේ හාමුදුරුවෝ මෙතනට වැඩම කරා. මල්ලි කීයක් දෙනවද කියලා ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේ මගෙන්. නැත්තම් අයියේ ඒව මට ආමන්ත්‍රණයක්වත් කරේ නෑ. ෂණික ලොකුකම් කිසිම දෙයක් නැතුව ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඔබ කොහෙන්ද? ඔබ මොන ආගමෙන්ද? ඔබ මොන පළාතෙන්ද? ස්වාමීන් වහන්සේට අදාළුන්නේ නෑ. විශ්වාසය ගොඩනැගුණා අපි අතරේ. පැහැදිලිව. මොකද තේරුම් ගත්තා. තේරුම් ගත් එකම බලාපොරොත්තුව කවදනම් අපිට මේ සංසාරය අය මිනිස්සු වෙලා උපදින්න වෙයිද? උපදින සේරටම කතා කරන්න බෑ, විදින්න බෑ. කවද මට අය මහාන වෙන්න වෙයිද? එහෙමයි. කවද මට අය බණ කියන්න හම්බෙයිද? දැන් හම්බෙලා තියෙන එකෙන් මොකද්ද කරන්න ඕනේ? වැඩ ගන්න ඕනේ. මිනිස්සු හැදෙනවා. එහෙමයි. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. ගොඩක් අහනවා. මගේ යාළුවා අහනවා. කතෝලික තරුණ පැවිදි වෙන්න එන්න අහනවා. ඒ මොකද? මිනිස්සුන්ට අතට අහුවෙන දේවල් කියනකොට මේ දර්ශනයේ තියෙන ප්‍රායෝගික පැත්ත 2025 ජීවිතයට ඇදලා අරගෙන දාලා කියනකොට ඒකට කොහෙන්ද ආගම? මනුස්සකමට කොහෙන්ද ආගම? 2045ට ගියත් 2100ට ගියත් ධර්මය එදාට ගැලපෙනවා. ගැලපෙන. අකාලිකෝ මේක අකාලිකයි. මේ සර්වකාලීන දහම මිනිස්සු වැළඳ ගන්නවා. අර නොපෙනෙන දේවල් කියපුවාම නෙමෙයි මම මේ කාටවත් ගරහනව දොස් පරොස් කියනව එහෙම නෙමෙයි. මිනිස්සු යථාර්ථය තේරුම් ගන්නකොට තරුණයෝ දවසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. එහෙමයි. ඔය මගේ රියදුරු මහත්තයා ප්‍රසාද් මහත්මයා තමයි සියල්ල කරන්නේ ධර්මදේශනා බාර රට වටේම යනවා ස්වාමීන් වහන්සේ. රට වටේම යනවා මමත් එක්ක හරි පරිස්සමට එක්කයි යනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ ඔය YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වා අර ඒ වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩ 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාව. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පැන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණය බණ අහන්නේ ආතල් එකට නෙමෙයි හැදෙන්න. එහෙමයි.
හැදෙන්න තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න ඇහුවොත් මම අහන්නේ දුර්වලයි, අඩුපාඩු බහුලයි, හදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා. දැන් මේ වැඩසටහන බලන උදවියට හිතෙයි කමෙන්ට් කරයි මම හාමුදුරුවන්ගේ බණ අහලා හැදුනා. හාමුදුරුවෝ කියන දේ බොහොම පැහැදිලි. ඒකේ ලොකු ගැඹුරක් නෑ, ඒක හරි සරලයි. සවනසර මොකද දැනෙන්නේ එහෙම කියද්දි හිතෙන්නේ? ඔව්, අර සාසනික වගකීම එදා බුදුහාමුදුරුවෝ පවරපු ලොකු මිනිස්සු ඕන තරම් අහනවා ඉඩකඩම් පූජා කරන්න. විදේශ ධර්මදේශනා එමටම ආරාධනා. නමුත් මේ අවුරුද්දට මේ බාර අරගෙන තියෙන ධර්මදේශනත් එක්ක විදේශ ධර්මදේශනා 2-3කට වැඩියෙන් වඩින්න හම්බෙන්නේ නැහැ. හම්බෙන ලාභ ලෝභ අපිව දුර්වල කරන්න පුළුවන් මට්ටමට ලැබෙනවා. අපේ දැන් මේ තියෙන අවංක ගුණය, අපි දැන් මේ හිතාගෙන ඉන්න පිරිසිදු හිතක් තියෙනවනේ දැන්. එහෙමයි. ඒක දූෂණය වෙන මට්ටමට ලැබීම් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ නොමගට අරයන් නොමගට අරයි තමයි හැමදේම සිදුවෙන්නේ. හැමදේම සිදුවෙන්නේ. නමුත් අවදීන් සිටින්න ඕනේ. අවදියෙන් ඉන්න. බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවානේ භික්ෂුව ලාභයේදී පිරිහෙනවා කියලා. ඒක කලින් දැනගෙන තියෙන හින්දා හරි ලේසි. එහෙමයි. මේකේ තියෙන తాවකාලිකකම අඳුරගන්න හරි පහසුයි. ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට අර පුද්ගලික ජයග්‍රහණයක් විදිහට නෙමෙයි. කවදා හරි ලොකු අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ පැවිද්දට අර්ථයක් සපයන්න. ඒකට අවශ්‍ය හැම සංසිද්ධියක්ම සිදු වේවා. ඒ සිදු වෙන්න ඕනේ දේවල් ටික සිදු වේවා. ස්වාමීන් වහන්සේගේ ඒ අරමුණට යන්න. අප්‍රමාණ පිං. ස්වාමීන් වහන්සේට පිං මෙතනට වැඩියට ඉතින් එහාට ගිහිල්ලා මේ ධර්මය ප්‍රචාරය කරන වැඩසටහන මම හිතන්නේ ධර්මය ප්‍රචාරය කරනට වඩා පිනක් නෑ තවත් මේ ලෝකේ. ලොකු පිනක් මේක. ලොකු දානයක්. ලොකු දානයක් ධර්ම දාන. ස්වාමීන් වහන්සේ ඒක අපූර්වට හරි අපූර්වට කරනවා. හරි ආකර්ශනීයයි. ධර්මයට කොට දෙනෙක් පෙළඹෙනවා ස්වාමීන් වහන්සේ නිසා. එරොන් සර්ණයි පරිස්සමෙන් අනුරාධපුරයට දැන් ස්වාමීන් වහන්සේ වැඩම කරනවා කියලා කිව්වා මේ පාන්දර 1:00යි 2:00යි වෙලාව 2:00යි. එරොන් සර්ණයි හැමෝටම. තෙරුවන් සරණයි.